ආයුබෝවන් සිංහල ශාන්තිකර්ම සහ මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ අබිරහස්වලින් පිරුණු මහා සාගරයක්. ඒ සාගරයේ හමුවන අතිශය බලගතු ඒ වගේම රෞද්‍ර චරිතයක් තමයි ගිනි කුරුම්බර. බොහෝ දෙනෙක් කුරුම්බර දොළොස් කට්ටුව ගැන ඇසුවත් ඒ අතරින් ගින්දරත් සමග සෙල්ලම් කරන මේ මහා බලවේගයේ සැබෑ තොරතුරු දන්නේ අතලොස්සක් පමණයි. අද අපි බතිමතා තුළින් සාකච්ඡා කරන්නේ ගිනිකුරුම්බර දේවතාවාගේ උපත, ඔහුගේ අසීමිත බලය, ඔහු පදිංචි ස්ථාන සහ ඔහු දෙන දරුණු දණ්ඩුලම් පිළිබඳවයි. මේ තොරතුරු සියල්ල පාරම්පරික මූලාශ්‍රය ඇසුරනි. කුරුම්බර යන නාමය හෙළ මන්ත්‍ර සාහිත්‍යයට එක්වන්නේ සූනියම් දෙවියන් සහ කඩවර දේවතාවාගේ ප්‍රධාන සේනාධිපතියන් ලෙසයි. මොවුන් 12 දෙනකි. තොට, මල්, බිලි, ගිනි, කඩවර, රීරි, ලේ, පුළුටු, අන්දුන්, සන්දුන්, පේන සහ වට කුරුම්බර. මේ අතරින් ගිනි කුරුම්බර කියන්නේ අග්නි මණ්ඩලයට අධිපති, යාග භූමියේ ගිනි ජාලා පාලනය කරන ප්‍රධානියයි. ගිනි කුරුම්බර උපත මූලාශ්‍ර දෙකකට අනුව පළමු මතය මහා සම්මත රජ පුවත මැණික්පාල බිසවට වූ වින දෝෂය දුරු කිරීමට සූනියම් යාගය කරන විට දල්වනලද ගිනි කබලෙන් නැගුණු දුම් රොටුවලින් සහ මහා ගිනි පුපුරුවලින් මොහු මතු වූ බව කියවේ. දෙවන මතය ඊශ්වර දෙවි පුරාණය ඊශ්වර දෙවියන් කෝප වී තමා නලල් ඇස විවර කළ අවස්ථාවේ ඉන් පිට වූ අතිමහත් ගිනි ජාලාවෙන් ගිනි කුරුම්බර ජනිත වූ බවත්, ඔහු පසුව කඩවර දෙවතාවාගෙන් වරම් ගෙන ලක්දිවට පැමිණි බවත් පැවසේ. ගිනි කුරුම්බරගේ ලක්ෂණේ උපතේදී මොහු අඩි 7ක් උස රතු පැහැති ඇස් ඇති මුළු සිරුරම ගිනි දැල්වලින් වැසුණු රූපයකින් පෙනී සිටි බව ශාස්ත්‍රීය පොත්වල සඳහන් වේ. ඕනෑම මහා ගින්නක් නිවීමට හෝ ඕනෑම තැනක ගින්නක් ඇතිකිරීමට මොහුට හැකියාව ඇත. කුරුම්බර 12 කට්ටුව අතරින් වේගවත්ම දේවතාවා මොහුයි. මන්ත්‍ර ශාස්ත්‍රයේදී විදුලියක් බන්දු වේගයකින් වැඩකරන බලවේගයක් ලෙස හඳුන්වයි. සුනියම් දෙවියන්ගෙන් ලබාගත් ගිනි වරම නිසා මොහුට ඕනෑම වින දෝෂයක් ගින්නෙන් අලුකර විනාශ කිරීමේ බලය ඇත. ගිනි කුරුම්බර ප්‍රධාන වශයෙන්ම වාසය කරන්නේ හතරමහන්දියේ හෙවත් සතරමන්සල අසලයි. යාග භූමියේ සකස් කරන සූනියම් වීදියේ ගිනි මල් අලංකාර කර ඇති කොටසේ ඔහු රැඳී සිටී. කඩවර පූජාවලදී ඔහුට වෙන් වූ විශේෂ පටුවක් හෝ පීඨයක් සකස් කෙරේ. තොවිලයකදී ගිනි අංගුරු පෑගීම හෝ ගිනි පන්දම් ශරීරයේ ස්පර්ශ කිරීමේදී ගිනි සිසිල යාගය බැතිමතුන්ට හානි නොවවීමද ආරක්ෂාව සැපයීම. යකුන්ට දෙන පූජාවන් අනිසි ලෙස පරිහරණය කරන අමනුෂ්‍යයන් පලවා හැරීම. මන්ත්‍රකරුවෙකු විසින් නියෝග කළ විට අදාළ පුද්ගලයා වෙත ගොස් ඔහුගේ සිරුරේ දාහය ඇති කිරීම වැනි කර්තව්‍යයන් සහ රාජකාරි රාශියක් මොහු විසින් ඉටු කරයි. ගිනි කුරුම්බර කෝප වූ විට හෝ යමෙකුට වින දෝෂයක් කල් විට ඇතිවන රෝගාබාධ. ගිනි විදීම හිටි හැටියේ සිරුර ඇතුළතින් මහා දැවිල්ලක් ඇතිවීම. මේ කිසිදු බටහිර ඖෂධයකින් සුව කල් නොහැකි බව කියවේ. කුෂ්ඨ සහ බිබිලි සම මතුපිට රතු පාට බිබිලි මතුවීම සහ ඒවා පුපුරා ගිය විට ගින්දරින් පිලිස්සුණක් මෙන් දැනීම. මනෝවිකාර, අධික කෝපය, ඇස් රතුවීම සහ නිතර රණ්ඩු සරවල් කිරීමට සිටීම. අයිතිවාසිකම් මොහුට අයිති ගිනි දාහය සුව කල් හැක්කේ ගිනි කුරුම්බර කවි කියා දුම්මල වරම්දී ගිනි සිසිල පූජාව කිරීමෙන් පමණි. පූජා විධිවල අනිවර්යෙන් තිබිය යුතු දෙවල් වර්ණය රතු පැහැය, රතු මල්, රතු රෙදි, රතු සඳුන්. පුළුටු, බැදපු මාළු, බැදපු මස් සහ කැවිලි වර්ග. පන්දම් ගිනි කුරුම්බරට පූජා පවත්වන විට අනිවර්යෙන්ම දැහැතට පන්දම් දෙකක් ගෙන දුම්මල ගැසීම සිදු කළ යුතුවා. ඉතින් මිත්‍රවරුනි, අද අපි කතා කළේ හෙළ යක්ෂ සහ දේව පුරාණයේ එන
අතිශය රෞද්‍ර මෙන්ම යුක්තිගරුක බලවේගයක් වන ගිනිකුරුම්බර ගැනේ. ගින්දර කියන්නේ මනුෂ්‍යයාට නැත්තුවම බැරි දෙයක් වුණත් එහි අධිපති බලවේගය සමන් සෙල්ලම් කිරීම මාරාන්තික විය හැකියි. අපේ සංස්කෘතියේ මේ වගේ සැගවුණු රහස් තොරතුරු තවත් දැනගන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ විඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වටිනා විඩියෝවකින් හමුවෙමු.